හෙලෝ ගයිස්, ඉතින් අපි දෙන්න යන්නේ අද මැච් එක බලන්න. වෙලාව අපි යන්න පිටත් උනේ 3ට විතර. මොකද 4 මැච් එක තියෙන්නේ. අද උදේ ඉඳලා අවුල් වැටුණා. ඉතින් ඒ හින්දා කලින්ම ගියා. රෑ වෙද්දි වහී කියලා හිතලා. දඹුල්ල ටවුන් එකට යද්දි වෙලාව 4:00 විතර වුණා. මොකද අපි කලින්ම ගියේ. අපේ ටිකට් අපි බයි කරලා තිබ්බේ නෑ. ඒ හින්දා ටිකට් දෙයක් ගන්න කියලා හිතාගෙන අපි යනකොට ග්‍රවුන්ඩ් එක ගාව පට්ට සෙනගක් හිටියේ. ඉත්තෑව ටික කලින්ම මැච් එක බලන්න ඇවිල්ලා හිටියා. අපි ග්‍රවුන්ඩ් එක ළඟට ගිහින් විනාඩි 15ක් විතර යනකොට පාකිස්තාන් ටීම් එක ග්‍රවුන්ඩ් එකට ආවා. පාකිස්තාන් ටීම් එක එනවත් එක්කම ඉතින් වැහි දෙයියොත් ග්‍රවුන්ඩ් එකට ආවා. තද වැස්සක් ඒ වෙලාවේ ඇදහැරුණා. කරන්න දෙයක් නැහැ ඉතින්. වැස්සේ ඉඳලා ඉතින් ග්‍රවුන්ඩ් එක ෆුල් කවර් කරලා තිබ්බේ. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉතින් මාරම ගේමක් දුන්නේ මේ වෙලාවේ. පොඩි වැස්සක් තමයි මේ වෙලාවේ නම් ගියේ. ඊට පස්සේ ඉතින් හයියෙන් වහින්න පටන් ගත්තා. පැයක් විතර හයියෙන් වැස්සා. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක හෙට දුවනවා මෙහෙට දුවනවා. මාරම ක්වික් එකේ වැඩ ටික කරා. ඉතින් ඒ හින්දා ෆුල් ග්‍රවුන්ඩ් එක කවර් කරගන්න පුළුවන් වුණා. වැස්ස නම් නතර වුණා. කොල්ලෝ ටික කඩිමුඩියේ වතුර ටික අයින් කරන්න පටන් ගත්තා. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක මාරම ක්වික් එකේ වැඩ ටික කරා. පට්ට සුපිරි. කවර් සයින් කරනවත් එක්කම ඉතින් අපේ කොල්ලෝ ටික ග්‍රවුන්ඩ් එකට බහලා ඉතින් වෝම් අප් වෙන්න පටන් ගත්තා. මේ කොල්ලෝ ටික එතන වෝම් අප් වෙන ගමන් ඉන්නේ. මුළු ග්‍රවුන්ඩ් එකේම කවර් සයින් කරලා ඉවරලා පාකිස්තාන් ටීම් එකයි ශ්‍රී ලංකා ටීම් එකයි ග්‍රවුන්ඩ් එකට බැස්ස වෝම් අප් වෙන්න. මැච් එක පටන් ගන්න වෙලාව තිබ්බේ 7ට. ඉතින් පැයකමාරක් පරක් වුණා මැච් එක පටන් ගන්න. Out here, Dasun Shanaka, captain of Sri Lanka, Salman Aliaga, captain of Pakistan, and Ranjan Madugalla, our match referee. Dasun will spin the coin. You can stand wherever you wish. What are you going to do? We're going to bowl first. හරියටම රාත්‍රියේ 9 වෙද්දී ටොස් එක දැම්මා. ඉතින් ටොස් එක දින පාකිස්තාන් කණ්ඩායම ඒගොල්ලෝ මුලින්ම පන්දු යැවීමට තීරණය කරා. පන්දු වාර 12කට මේ තරඟේ සීමාව වුණා. It's the third T20 between Sri Lanka and Pakistan. This game have been limited to 12 overs each side. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Let's play.
පටන් ගත්ත වෙලාවේ ඉඳලම ඉතින් බෝලේ උඩමයි තිබ්බේ. ඉතින් අපේ කොල්ලෝ සෙට් එකට ඉතින් යක්කු වෙයිලා වගේ ගැව්වේ මැච් එක. ඉතින් ඕවර් 12ට ලකුණු 160ක් ගැව්වා. ඉතින් මාර ගහිල්ලක් ඉතින් දස්ස තමයි මැච් එක ගොඩක්ම ගොඩ දැම්මේ අවසාන මොහොතේ. පළවෙනි ඕවරේ මයිස් තීක්ෂණ තමයි ඉතින් දැම්මේ. ඉතින් පළවෙනි ඕවරේ ඉඳලම අපේ කොල්ලෝ ටික මාරම ගේමේ මැච් එක ගියා. ඉතින් ඊට පස්සේ කඩළු දඩේම ආරම්භ කරා ඉෂාන් මාලිංග. And it's a wicket for Sri Lanka. It's a wicket for Sri Lanka. ඊට පස්සේ ඉතින් වනියා එන්ටර් වුණා. ඉතින් කඩළු දඩේමට ඉතින් ඊට පස්සේ ගිනි කෙලි වගේ ඉතින් සටපට ගාලා ඉතින් කඩළු ටික ගත්තා වනිදු වසරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් මැච් එක අවසන් වුණා. ඉෂාන් මාලිංග අවසාන ඕවරේ සුපිරියට දැම්මා. කියන්න වචන නැහැ. කොල්ලෝ ටික ඔක්කොම ෆිට් එකේ මොරල් එකේ සෙල්ලම් කරා. මැච් එක ඉවරයි දිනුවා ගෑ ගන්න. මම ගෑ ගන්නත් දෙයි. මේ මැච් එකේ ඉතින් සියලුම ගෞරවය යන්න ඕනේ ඉතින් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට. ඉතින් ඒගොල්ලෝ තමයි පට්ටම ගේමක් දීලා ඉතින් මේ මැච් එක ගහන්න ඉතින් ඉර සලස්සලා දුන්නේ. ඉතින් අවසාන මොහොතේ ඉතින් දසුම් ශානකත් අවසාන කමෙන්ට්‍රියේදී ඉතින් යාළුවට ස්තුති කරා. ඉතින් නැත්තම් මේ මැච් එක ගහන්න වෙන්නේ ඒ වගේම ඇවිල්ලා හිටපු ප්‍රේක්ෂකයොත් මාරම සපෝට් එකක් දුන්නේ. බෝලෙන් බෝල්ට කෑ ගගා කොල්ලොන්ට චිය පාර දීගෙන තරඟාවලිය එකට එකක් විදියට ඉතින් ශ්‍රී ලංකාවයි පාකිස්තානයි දෙන්න ඉවරලා සමශූරයෝ විදියට තරඟාවලිය නිම වුණා. ඉතින් කොල්ලෝ අවසානට ලස්සන ෆොටෝ එකක් ගාවා. ඉතින් පාකිස්තාන ටීම් එකයි ලංකාවේ ටීම් එකයි එකට එකතු වෙලා ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ගැන කියන්න වචන නැහැ. ඇත්තටම මාරම ගේමක් දීලා ඉතින් ග්‍රවුන්ඩ් එක කවර් කරලා ඉවරලා වතුර අයින් කරලා මැච් එක ඕවර් 12ක් කරේ ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් එක හදලා දුන්නා. ඉතින් අපි ටීවී එකේ දකිනා වගේ නෙමෙයි. ඇත්තටම මේ මැච් එක බලන්න ගිහපම මේ තේරෙනවා ඒගොල්ලෝ කන කට්ට. ඉතින් ඒගොල්ලෝ ගන්න පඩියට මාරම උපරිම වැඩක් කරලා තමයි පඩිය ගන්න. ඉතින් කොල්ලෝ මාරම සපෝට් එකක් දුන්නේ. thank you so much මචං. ඔය විදිහට තමයි ඉතින් අපේ vlog එකත් ඉවරුනේ. ඉතින් thank you so much ඉතින් මුලින් ඉඳලම බලපු කට්ටියට ඉතින් ආතල් එක මාරු. ඉතින් මැච් එකත් තිබ්බත් අනිවාර්යෙන් බලන්න යන්න. ඉතින් ඊළඟට සෙට් එකම අපි පල්ලේ කැලේ මැච් එකේදී